මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇසුරු කරගෙන තවත් උපාසකයෙක් හිටියා. ඒ උපාසකගේ නම මොකද්ද? ගවේෂී උපාසකතුමා. එතකොට මේ සූත්‍රේ නම මොකද්ද? ගවේෂී සූත්‍රය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යන මේ සූත්‍රය තුල අන්තර්ගත කතාවේ ප්‍රධාන චරිතය කවුද? ගවේෂී උපාසකතුමා. ඒ නිසා තමයි මේ ගවේෂී සූත්‍රය කියලා හඳුන්වන්නේ. මේ ගවේෂී උපාසකතුමාට හිටියා කියනවා පින්වතුනි තවත් උපාසකවරු 500ක්. එතකොට මේ 500ට මේ උපාසකතුමා ප්‍රධානියෙක්. මේ උපාසකතුමාගේ ගමන් මඟ තමයි මේ උපාසකවරු 500 දෙනා යන්නේ. මේ උපාසකතුමා එහෙම 500ක් දෙනා ඉද්දී කල්පනා කරන එක අවස්ථාවක මම ඇවිල්ලා තවත් 500ක් දෙනා උපාසකත්වයට පත් කරපු ප්‍රධානියෙක් සමාද කරවන්නේ. ඒ වගේම පුරෝගාමී. ඒ නිසා මම උපාසකයෙක් හැබැයි මට එක ගුණාංගයක් නෑ. මොකද්ද නැති ගුණාංගය? සිල් පිරීමක් නෑ. එතකොට අනිත් 500 දෙනා සිල් පුරන්නේ නැති උපාසකවරු. ඒ නිසා මම පුරෝගාමියෙක් නම් ප්‍රධානියෙක් නම් මගේ යටත් පිරිසේ අයට ආදර්ශයක් වෙන විදිහට මගේ ජීවිතය පවත්වා ගන්න ඕනේ. ඒ නිසා මම අද සිට සිල් පුරන්නට පටන් ගන්නවා කියලා හිතුවා. දැන් මෙතන පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. මොකද්ද? සිල් පුරන්නේ නැති උපාසකවරු ඉන්නවද සම්බුද්ධ ශාසනය තුල කියලා මේ පිටුතුන් ප්‍රශ්නයක් එන්නේ නැද්ද? නේද? උපාසකෙක් හැබැයි සිල් පුරන්නේ නැල්ලු. දැන් අද වර්තමානයේ තුල උපාසකයා හෝ උපාසිකාව කියන හඳුන්වන්නේ කාටද? අෂ්ටාංග උපෝසථ සීලය පුරහඳ පායා ඇති දවසක එනම් පුන් පොහෝ දවසේ උතුරු සළුවක් පැලඳගෙන සුදු වස්ත්‍රයෙන් සැරසිලා අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වෙන්නේ යම් කෙනෙක්ද ඒ තැනැත්තාට හෝ තැනැත්තියට කියන්නේ උපාසක හෝ උපාසිකාව කියලා. එතකොට මෙතන සඳහන් වෙනවා සිල් පිරීමක් නැහැ. හැබැයි සම්බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇසුරු කරගෙන කටයුතු කරන උපාසකයෙක්. කොහොමද එහෙම වෙන්නේ? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අවස්ථාවක මහා නාම ශාක්‍යයට දේශනා කරන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ තුල. මහා නාම සූත්‍රය කියලා. මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා පින්වතුනි යතෝ කෝ මහා නාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එත්තාවතා කෝ මහා නාම උපාසකෝ හෝති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාමයෙනි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධර්ම රත්නයේ සරණ ගිහිල්ලා සංඝ රත්නයේ සරණ ගිහිල්ලා නම් ඒ පමණකින්ම ඔහු උපාසකයෙක් බවට පත් වෙනවා. එතකොට අහනවා මේ මහා නාම ශාක්‍ය වංශිකයා බුදුහාමුදුරනේ කොහොමද උට සිල්වත් උපාසකෙක් බවට පත්වන්නේ? ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යතෝකෝ මහා නාම පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරේ මජ්ජපමා දට්ඨානා පත්තිවිරතෝ හෝති එත්තාවතාකෝ මහා නාම සීලව උපාසකෝ හෝති. මෙතන මොකද දේශනා කරන්නේ? යම් කිසි කෙනෙක් පස්පවින් වැළකීලා මේ පංච සීලය සමාදන් වෙලා කටයුතු කරනවා නම් එපමණකින් ඔහු කවුද? සිල්වත් උපාසකයෙක්. මේකෙන් කියන්නේ නෑ සීලේ වුමනා නෑ කියලා. සැබෑ උපාසකවරු සීලයක් නැතුව උපාසකත්වයේ පිළිදලා කටයුතු කරනවා කියන්නේ නෑ. ඒ නිසා මෙතන සඳහන් කරන්නේ තුනුරුවන් සරණ ගිහිල්ලා හැබැයි මොකද්ද පුරන්නේ නැත්තේ? සීලයක් පුරන්නේ නැහැ. දැන් එහෙම ඇත්තවද වර්තමානයේ තුල නැද්ද? දැන් සමහරක් දෙනා චෝදනා කරනවා නේද? දානමාන පින්කම් නම් කරනවා අපිනේ එයාලගේ සීලය ගැන දන්නේ. සීලයක් නැහැ.
කියලා සමහරක් දෙනා චෝදනා කරන්නේ මොකේද? පුද්ගලයාට නෙවෙයි දෙනු ලබන දානයට සමහරක් විට. එතකොට සීලයක් සමාදන් නොවි පින්වතුනි දානයක් දුන්නාම ඒ දානයේ ආනිසංසයක් ඇත්තේම නැද්ද? ඒ පින්වතුනි මේ සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතයේ තුල ජානුස්සෝනි වගේ പ്രേත දාන සූත්‍රය. බුදුහාමුදුරුවෝ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයෙක්ට දේශනා කරන්නේ මේ සූත්‍රයේ සඳහන් වෙනවා. හැබැයි මම ආයෙමත් කියනවා මොකද්ද? සිල්වත්කම එපා කියලා නෙවෙයි කියන්නේ. සිල්වත්කම වුණා. හැබැයි සිල්වත් නොවු පිරිසක් දානමානන්දි පින්කම් සිද්ධ කරත් ඒකේ තානිසංස තියෙනවා. දැන් මේක සඳහන් සීලේ පින්වතුනි සමහරක් විට ප්‍රතිසන්දි විඥානයේ භවය තීරණය කරන්නක් වෙනවා. සමහර අවස්ථාවල. ඇයි මේ සූත්‍රයේ සඳහන් වෙනවා කෙනෙක් සිල්වත් නොවි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දානමානාදී පින්කම් සිද්ධ කරනවා. එහෙම පින්කම් සිද්ධ කරලා සිල්වත් නොවු කෙනෙක් මේ වාගේ දාන පින්කම් සිද්ධ කරලා මිය ගියාට පස්සේ ඕක කොහෙද උපදිනවා කියන්නේ? ඇත් කුලයක උපදින්න පුළුවන්. අශ්ව කුලයක උපදින්න පුළුවන්. සුනක කුලයක උත්පත්ති ලබන්න පුළුවන්. ගව කුලයක උත්පත්ති ලබන්න පුළුවන්. මේ වාගේ තිරිසන් යෝනියක උත්පත්ති ලැබුවත් මේ අයට සෙසු තිරිසන්ගත සත්‍යයන්ට වැඩිය ගෞරවය ආදරය කරුණාව ලැබෙනවා කියනවා. දැන් එහෙම තිරිසන්ගත සත්‍යයන් නැද්ද අද වර්තමානයේ මිනිසුන්ට වැඩිය සුවපහසුකම් විදිහ? අපි කියන්නේ මේ සුනකයාට අපිටත් නැති සැපයක් නේ තියෙන්නේ. සමහරක් විට වෙනම වාහන තියෙන්න පුළුවන් බෙහෙත් ගෙනියන්න අරන් යන්න. වෙනම රෝහල් තියෙන්න පුළුවන් අරන් යන්න එයාටම වෙන් වෙච්ච. එතකොට ඇයි ඇත්කුලේක ඉපදුනත් බලන්නකො මංගල හස්ති රාජ්‍යය වෙනවා ඇතේ. මංගල හස්ති රාජ්‍යය කියලා කියන රජතුමාගේ ඇතානේ. රජතුමාට දක්වන ගෞරවය දක්වන්නට උවමනා නැද්ද මංගල හස්ති රාජයාට? උවමනයි මල් මාලා පලන්දනවා. මෑතකදීත් අපි දැක්කනේ සදාතුක ධාතුන් වහන්සේ තැන්පත් කරන ලද දාහරණුව පෙරහරේ වඩම්මන ඒ ඇත් රාජයාට මහා මඟ ගමන් කරද්දී මිනිස්සු දැත් එකතු කරලා වඳිනවා නේද? එතකොට අපි කියනවා පින්වන්ත ඇත් රාජයෙක් කියලා. එතකොට මොකක්ද අඩු වෙලා තියෙන්නේ? සිල්වත්කම මොකක්ද පුරලා තියෙන්නේ? දානය. එතකොට මේ උපාසකතුමා කල්පනා කරා මං උපාසකයෙක්. එතකොට මගේ සෙසු පිරිසත් උපාසකයෙක්. දැන් මෙතන ගුණාංගයන් සමසමයි. ඒ නිසා කල්පනා කරා මගේ ජීවිතෙන් ආදර්ශයක් ගන්න උපාසකවරු පිරිසක් නම් මාව ප්‍රදාන කරගෙන යටත් පිරිස ඉන්නේ. මම එක ගුණයක් හරි මේ අයට වැඩිය වැඩි දියුණු වෙලා තියෙන්නේ මාගේ ජීවිතය තුළ. ඒ නිසා සිල් පුරන්න පටන් ගත්තා. මේ උපාසකතුමා ගිහිල්ලා කිව්වා උපාසකවරුනි මම අද සිට සිල් පුරන උපාසකයෙක් බවට ඔබගේ සිත් තුළ දරත්වා පිළිගනිත්වා. ඒ අවස්ථාවේදී අනිත් උපාසකවරු 500ක් දෙනා මොකද කළේ? කල්පනා කළා. අපේ පුරෝගාමියා විදියට ගවේෂී උපාසකතුමාගේ අපට කියලා දුන්න ගමන් මගේ ගමන් කරලා අපි උපාසකත්වයටපත් වුණා. දැන් අපේ ප්‍රධානියා සිල් පුරනවා නම් අපි යොමුව පුරෝගාමියෙක් හැටියට අපගේ ජීවිතේ තියාගෙන ඉන්නවා නම් අපි එහෙම නොකර කොහොමද? අපිත් එන්න මොකද කරන්න ඕනේ? සිල් පුරන්න පටන් ගන්න ඕනේ. මේ උපාසකවරු 500 දෙනාම ගවේෂී උපාසකතුමා ගාවට ගියා ඊට පස්සේ. කිව්වා උපාසකතුමනි අපිත් අද සිට සිල් පුරන උපාසකයන් බව පිළිගනිත්වා. දැන් උපාසකතුමාට ආයෙත් ප්‍රශ්නයක් මොකද්ද? ආයෙත් සමසමයි කල්පනා කරා මේක හරියන දෙයක් නෙවෙයි. මොකද ප්‍රධානියෙක් වුණාට පස්සේ යටත් පිරිසක් Tamanව අනුගමනය කරනවා. ඒ අයට Tamanගේ ජීවිතෙන් ගන්න ඒ පිරිසට වැඩි ගුණයක් Tamanගේ ජීවිතයේ ප්‍රගුණ කරලා තියෙන්න ඕනි. ඒ නිසා මම අද සිට පංචශීලයේහි තුන්වෙනි ශික්ෂාපදයට වඩා දියුණුවක් ඇත්තා වූ ඒ අබ්‍රහ්මචාරී
ලාමක වූ ජීවිතය දුරුකොට මා අද පටන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා යයි කියන අදිෂ්ඨාන සිතකින් මේ ගවේෂී උපාසකතුමා අන් උපාසකවරු 500ක් දෙනා ගාවට ගිහිල්ලා ප්‍රකාශ කර සිටින්නේ උපාසකවරුනි මා අද පටන් අබ්‍රහ්මචාරී ජීවිතය දුරුකොට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන කෙනෙක් බවට ඔය හිත් තුළ දරා ගනිත්වා එය පිළිගනිත්වා කියන ප්‍රකාශය සිද්ධ කරනවා. ඉන් පසුව අන් 500ක් මේ ගවේෂී උපාසකතුමා යටතේ සිටිය උපාසකවරු සිතන්නේ තමන්ව මුලින් සමාදන් කරවවා වූ තමන්ට පුරෝගාමියෙක් ලෙස මඟ පෙන්වන්නා වූ අපගේ ගවේෂී උපාසකතුමා අද පටන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා නම් ඇයි අපි එසේ නොවන්නේ කියන සිතින් යුක්තව මේ උපාසකවරු 500ක් දෙනා නැවත ගවේෂී උපාසකතුමා ගාවට ගිහිල්ලා කියනවා උපාසකතුමනි ඔබ අද පටන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවාද අපද එසේ අඹුසැමි සේවනයෙන් දුරු වෙලා ලාමක අබ්‍රහ්මචාරී ජීවිතය දුරුකොට අපද බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නෝ බවට පත්වෙනවා යයි කියන ප්‍රකාශය සිද්ධ කරනවා. දැන් ආයෙත් සමානයි. ආයෙතුව මේ ගවේෂී උපාසකතුමා. මේක මෙහෙම බෑ. මම නැවත මොකක් හරි ගුණයක් වඩන්න ඕනේ. මොකද්ද වඩන ගුණය? මම රාත්‍රී භෝජනයෙන් වැළකෙනවා. දහවල් භෝජනයෙන් වැළකෙනවා. විකල් භෝජනයෙන් වැළකීලා උදේ පමණක් ආහාර ගැනීම තැනැත්තෙක් බවට පත් වෙනවා. මේ උපාසකතුමා ගියා උපාසකවරු 500 දෙනා ගාවට. ගිහිල්ලා කියන උපාසකවරුනි මම අද සිට විකල් භෝජනයෙන් වැළකෙනවා. ඒ නිසා විකල් භෝජනයෙන් වැළකුණු කෙනෙක් විදියට ඔබ පිළිගනිත්වා. උපාසකවරු 500 දෙනා නිකන් හිටියද? අපේ පුරෝගාමියා එහෙම කරනවා නම් අපිත් ඒ විදියට සිද්ධ කරන්න ඕනේ කියලා විකල් භෝජනයෙන් වැළකුණු පිරිසක් බවට පත් වුණා. එතකොට පින්වතුනි තමන්ගේ ජීවිතය තුළ ඒ අන්‍යෝන්‍යව පවතින සම්බන්ධතාවය බලන්න පින්වතුනි හරි ලස්සනට කළමනාකරණය කරගෙන යන හැටි. මේ උපාසකතුමා අනිත් අයගේ සිත් හරි ලස්සනට හැදුවා. කොහොමද හැදුවේ? දැන් ඔය තියෙනවානේ වචනයක් කල්යාණ සම්පවංකෝ කියලා. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ පින්වතුනි දසක නිපාතේ නාත වර්ගයේ පඨම නාත කරන සූත්‍රයේ 3 වෙනි කරුණ. මොකද්ද කල්යාණ සම්පවංකෝ කියලා කියන්නේ? කල්යාණ ඇසුරට හිත නැමෙන එක. දැන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. මේ උපාසිකා මාතාව පරම්පරා දෙකකට එක පරම්පරාවකට අම්මා කෙනෙක් විදියට තව පරම්පරාවකට අත්තම්මා කෙනෙක් හැටියට මෙතුමියගේ ජීවිතය දැන් ගත කරනවා. එතකොට මෙතුමිය කල්යාණ මිතුරියක් වෙන්න පුළුවන්. කල්යාණ සම්පත්තියකට හිමිකම් කියන තැනැත්තියක්. හැබැයි යටත් පිරිසේ දෙනා කල්යාණ මිත්‍ර සම්පත්තියේ Tamanගේ ළඟ තියාගෙන ඒ පැත්තට නැඹුරු සිතක් නැත්තම් පුළුවන් දක්ක මේ ගමන යන්න බෑ. දැන් මෙතන ගවේෂී උපාසකතුමා හොඳ කල්යාණ මිත්‍රයෙක්. එතකොට අනිත් යටත් පිරිසේ 500 දෙනාට තිබ්බේ මොකද්ද? කල්යාණ සම්පවංකභාවය. ඒ කියන්නේ කලන මිතුරු ඇසුරට Tamanගේ හිත නැමෙන ස්වභාවයක් තිබෙන නම්‍යශීලීත්වයක්. ඒ නිසා මේ උපාසකතුමා බලන පියවරක් නැංග උඩට සීලයක් පුරන් නැතුව හිටි උපාසකතුමා සිල් පුරවා. අනිත් 500 දෙනා මොකද කරේ? සිල් පුරන්න පටන් ගත්තා. අබ්‍රහ්මචාරී වුණා. අබ්‍රහ්මචාරී වුණ අනිත් පිරිසක් විකල්ප දුන්නෙන් වැළකුණා. අනිත් පිරිසක් විකල්ප දුන්නෙන් වැළකුණා. බලන්න දෙන ආදර්ශය මොකද්ද? එන්න පඩියක් උඩට ඇහිඳ ගන්නට ගුණාංගය මොනවද? මේ භෞතික සම්පත්වල තියෙන ගෙවල් දොරවල් හදා ගන්නටද නැත්නම් සල්ලි මුදලම්බ කරන්නටද? ඒ කිසිවක් නෙවෙයි. Tamanගේ ආධ්‍යාත්මික ගුණබගාව වඩා වර්ධනය කරගන්නට එන්න පියවරක් උඩට. එතකොට දැන් ආයෙත් සමාන වුණා. දැන් මොකද කරේ මේ උපාසකතුමා?
වෙන දෙයක් කරන්න නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හමු වුණා වැඳ නමස්කාර කරලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මා සම්බුද්ධ ශාසනය තුල පැවිදි කරලා උපසම්පදාව ලබා දෙනසේක්වා. පැවිදි වුණා, උපසම්පදා වුණා. අනිත් පිරිසත් මොකද කරේ? 500ක් උපාසකවරු දෙනා පැවිදි වෙලා ඒත් උපසම්පදාව ලැබුවා. ගවේෂී ස්වාමින් වහන්සේ දැන් හුදකලා වුණා. අවසානයේදී රහත් ඵලය ලබා ගත්තා. රහත් ඵලය ලබාගත් ගවේෂී මහරහතන් වහන්සේගේ හිතට නැගුණ එක දෙයක් මොකද්ද? මා මේ විපුලසේ විඳින සුවසේ විඳින රහත් ඵල සුවය මාගේ සෙසු පිරිසට ලැබෙනවා නම් කොච්චර යහපත්ද, විඳිනවා නම් කොච්චර ශ්‍රේෂ්ඨද? එතකොට මේ 500ක් ස්වාමින් වහන්සේලා ගාවට ගිහලා ඒකෝ සඳහන් කරා. මේ උපාසකවරු 500ක් දෙනා ස්වාමින් වහන්සේලා බවටපත් වුණානේ. එතනින් පස්සේ ගවේෂී මහරහතන් වහන්සේ විදින අරහත් ඵල සුවය ලබා ගන්නට මේ සියලුම 500ක් ස්වාමීන් වහන්සේලා මොකද කරේ? උදකලා බවටපත් වුණා. දැන් ඒකත් ගන්න තියෙන විශේෂයක් තමන්ගේ ජීවිතවලට. අපි පින්කම් බොහෝ පරිවාර සම්පත්තියක් එකතු කරගෙන කරනවා නේද? දැන් ඔබත් ඔබගේ මව්තුමිය ප්‍රදාන කරගෙන අත්තම්මා ප්‍රදාන කරගෙන දරුණු ගුරු මිනිබිරියන් ඥාතීන් පිරිවරාගත පිරිසක් එකතු පාදා කරගෙන පින්කම් කරනවද? මේ පින්කම කරන්නේ තේ මේක සතුටක්. අපි දානමාන පින්කම් සිද්ධ කරත් කොහොමද තනියෙන් කරනවද? නෑ. අපි පරිවාර සම්පත්තිය එකතු කරගන්නවා. පුළුවන් තරම්. අනේ ඒක ඒ අයටත් දෙන අපි දායාදයක් නේ. ඒක අපිටත් ආශිර්වාදයක් නේ කියලා පුළුවන් අය සම්බන්ධ කරගන්නවා. හැබැයි පින්තුණි ඔය රැස් කරගන්න පරිවාර සම්පත්තියම ජීවිතයේ එක් අවස්ථාවක මේ සංසාර භවගම නිම කරන්නට ඇත්තේ නිවන සාක්ෂාත් කරගන්නට නම් නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාවේදී අපිට කොච්චර පරිවාර සම්පත්තියක් හිටියත් හුදකලා වෙන්න අවශ්‍ය වෙනවාමයි. බලන්න සමහර සූත්‍රවල ගොඩාක් තියෙන සම්බුද්ධ ශාසනයේ ත්‍රිපිටකයේ තුල මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වුණු ස්වාමීන් වහන්සේලා රහත් ඵලය ලබා ගන්නට බොහෝ තැන්වල මොකද වුණා කියන්නේ? හුදකලා බවට පත් වුණා කියන. හොඳම නිදසුනක් අද මේ පවතින වර්තමාන කාල පරිච්ඡේදය අපි කියන්නේ වස්සානරතුව කියලානේ. ප්‍රකට කතාවක් නේද මාතික මාතා කතාව. මාතික මාතාව දිනක් විහාරයට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා මෙහි වැඩ වාසය කරන්නට වස ආරක්ෂා කරගෙන කියලා සිව්පසෙන් අපෝපස්ථාන කරන්න හැමදේටම ගියානේ. එක් අවස්ථාවක යද්දී විහාරයේ ගෙඩිය ගහද්දී ස්වාමීන් වහන්සේලා දෙනමක් එක තැනකින්ම වැඩි නෑ කියනවා නේද? එක එක ස්වාමීන් වහන්සේලා එක එක පැත් වලින් වැඩි. මාතික මාතාට ප්‍රශ්නයක් වුණා. ඇයි මේ ස්වාමීන් වහන්සේලා මෙච්චර වැඩ ඉන්න විහාරයේ තුල දෙනමක් එක මඟකින් නොවැඩි? විරසගාභාවයක්වත්ද? නැත්නම් මොකක් හරි අමනාපයක්වත්ද? ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා. ස්වාමීන් වහන්සේලා මොකද්ද සිහිපත් කරේ? මාතික මාතාවෙනි මෑණියනි අපි ගුණධම් වඩලා නිවන සාක්ෂාත් කරගන්න මේ වස්සන්දතුව අපි උපයෝගී කරගන්නවා. ඒ නිසා අපිට හුදකලා බවමයි උමනා දෙන්නේ. ඒ නිසා අපි හුදකලාව බණ භාවනා කරනවා. ඉතින් මේ 500ක් උපාසකවරුත් මොකද කරේ? එක කෙනා පින්වතුනි හුදකලා වුණා. ස්වාමීන් වහන්සේලා 500 දෙනා. අවසානයේ මොකේදපත් උනේ? අරහත් ඵලයටපත් වුණා. එතකොට බලන්න පින්වතුනි එක ගුණාංගයක් අනිත් අයට වැඩි ඉහළට යන්නට උවමනා කියන අදිෂ්ඨානයේ තබාගත් එක හිතක් අනුගමනය කරපු තවත් හිත් 500ක් සිල් පුරන්නේ නැතිව ඉඳලා අවසානයේ කොතෙන්දපත් උනේ? අරහත් ඵලයේ දක්වා ගමනක් ආවා. ඒ නිසා මේ සූත්‍රයේ අවසානයේ සඳහන් කරනවා ගවේෂී උපාසකතුමා ප්‍රදාන උපාසකවරු 500ක් දෙනා සම්බුද්ධ ශාසනය තුල ඉපදීම ක්ෂය කරා. නැවත බඹසර වාසය නිම කරා. අවසානයේදී නිවන සාක්ෂාත් කළ රහතන් වහන්සේලා බවට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරා. මෙන්න මේ සූත්‍ර පාඨය මොකක්ද?
උත්තරෙන් පනීත පනීතං වායමමානා අනුත්තරං විමුක්ති සුඛං සච්චි කරිස්සාමාති. මේ ලෝකයේ තුල අපි ජීවිතය ගත කරද්දී මතුමත්තේ උසස් දේ කරා යන ගමනකට වෑයම් කරන්නට ඕනේ. මේ වෑයම් කිරීමේදී අවසානයේදී විමුක්ති සුඛං සච්චි කරිස්සාමීති. අනුත්තර විමුක්ති සුවය සාක්ෂාත් කරන්නට අපි වෑයම් කළ යුතුයි. ඒ නිසා නන්දේනි සික්කිතබ්බන්ති. මෙය සිහි තබා ගන්නට මෙහි හික්මිය යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඉතින් බලන්න පින්වතුනි සූත්‍රය ගලපලා බලද්දී අද මේ උතුම් වූ පින්කම සිදු කරන තමන්ගේ ආදරණීය මෞතුමියක් නේද පරම්පරා දෙකක නියෝජනය කරන තවත් එක් වැඩිහිටි පුරුකක් තමන්ගේ බාල පරම්පරාවේ ඉන්නවා දුවල පුතාල දරුවෝ ඒකට ආදර්ශයක් එකතු කරා එන්න මම ගුණධර්මයන් වඩන උපාසිකාවක් ලෙස කටයුතු කරනවා. උපන්දිනේ එදා ආශිර්වාද පතා ආධ්‍යාත්මීය සුවයගෙන දෙන මේ වාගේ පින්කමක් සිදු කරන්න එන්ට හැමෝම. එතනදී තවත් පිරිසක් හැදෙනවා. කොයි පිරිසද? අත්තම්මා කෙනෙක් ලෙස දරාගෙන ඉන්න මුණුපුරු නිවිලියන් පිරිස. නේද? එතකොට ඒ වාගේ මතුමත්තේ තියෙන උසස් දේ කරා හොයාගෙන යද්දී නිවන සාක්ෂාත් කිරීමේලා වැඩපිළිවෙලමයි පින්වතුනි අපි අනුගමනය කරන්න ඕනේ. හැබැයි අද අපි වර්තමානයේ කොතෙකුත් දේවල් අනුගමනය කරනවද? සමහරක් දෙනා අනුගමනය කරනවා අනිත් තමන්ගෙන් උණු වැරදි නිවැරදිභාවයට පත් කරගන්නට. සමහරක් ඒව අනුගමනය කරන්නේ එහෙමනේ. අනේ මම මේ වැරද්ද කරාට ඒක වැරද්දක් නෙවෙයි. අනිත් අයත් එක්ක බලද්දි මං කරපු දේ මොකද්ද? නේද? අනිත් අය කරන පව් දිහා බලද්දි මං කරපු පව් මොකද්ද? මේක සුළුතර පවක් නේ කියලා තමන් කරපු පව් මොකද කරන්නේ? සාධාරණීකරණය කරගන්න බලනවා නේද? අපි ඒව තම උසස් දේ කරා යන ගමනකට උපයෝගී කරගන්න. එතකොට පින්වතුනි මේ වගේ අනිත් අය සංසන්දනාත්මකව බලන එක පවකමක් කරලා ඒ පව තමන් නැති කරගන්න බලන දෙයක්ද වළක්වා ගන්න බලන දෙයක්ද පව අකුසලේ නඩත්තු කරගන්න බලන එකක්ද පවත්වා ගන්න බලන එකක්ද? පවත්වා ගන්න බලන එකක්ද? අනිත් අය කරන පව එක්ක බලද්දි මගේ පව මොකක්ද? ඒ නිසා එහෙම ජීවිතයකටපත් වෙන්නේ නැතුව අපගේ ජීවිතය තුළ උසස් දේ කරා යන ගමනක් නිවන සාක්ෂාත් කරගන්නට අදිෂ්ඨාන කරගත් ජීවිතයක් බවටපත් වෙන්න මේ උතුම් වූ ධර්ම දේශනාවේ ශ්‍රවණානුභාවයේ දේශනානුභාවය අප හැම දිනාටම හේතු වේවා වාසනාව වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරගමු.